අයිබෝවන් යාරිශක්වේරේ මම ෆාම් එකෙන් ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අදත් ඕගොල්ලන්ට මම පෙන්වන්න යන්නේ මේල් ෆීමේල් වෙන් කරගන්නේ කොහොමද කියලා. දැන් මේක සාමාන්‍යයෙන් දවස් 28ක වගේ දාපු මේක ඉන්නේ රෙඩ් බ්ලොන්ඩ් ගප්පි වැරයිටි එක. එතකොට අපි බලමු මේක කොහොමද මේල් ෆීමේල් තෝරගන්නේ කියලා. දැන් මං අතන උඩ තිබ්බේ ටැංකියෙන් අරගෙන ආවා net එකක් එක්ක වෙනම මාළු ටික වෙනම බාස්කට් එකකට දාගත්තා. එතකොට අපිට තව බාස්කට් දෙකක් ඕන වෙනවා. එකක් මේල් දාන්න, අනිත් එක මේ වෙතේ ෆීමේල් දාන්න. ඊට පස්සේ ඒ වගේම ඒගොල්ලන්ව සම්පූර්ණ බලන්න මේ වගේ පොඩි ග්ලාස් එකකුත් ඕන වෙනවා. අපි දැන් බලමු කොහොමද මේල් ෆීමේල් අඳුරගන්නේ කියලා. දැන් අපි මේ ග්ලාස් එකට එක්කෙනෙක් ගත්තා. එතකොට දැන් මේකේ ඉන්නේ මේල් සතෙක්. ඔයගලන්ට පේනවා මෙයාගේ දැන් සාමාන්‍ය වර්ණය ගත්තොත් වර්ණය වැඩි. තද පාටයි. කියන්නේ ෆීමේල් වඩා හැම වෙලෙම කොහොමත් මේල් එක්කෙනාගේ වර්ණය වැඩි. එතකොට තව එකක් තමයි මෙයාව දැන් ඔයගලන්ට පේනවා ඇති. මෙයාගේ යට කඩුව වගේ කියන්නේ මෙයාගේ යට වරල දිගටි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔය තියෙන දිගටි ස්වභාවයක් තමයි ගන්නෙ. එතකොට අපි ඒක එක වාජනයකට දා ගන්නවා. සල් බලමු තව ෆීමේල් කෙනෙක් අරගෙන. හරි. මේ ෆීමේල් එක්කෙනෙක්. ඔයගලන්ට මේක බැලු බැලමම තේනවා. දැන් අර යගේ වගේ උඩ වරලා නැහැ. යට මලක් වගේ තමයි තියෙන්නේ. අර තන අර යට යාගේ බණ්ඩිය යට කොටස එතන අර යාගේ ඩොට් එකකුත් පේනවා ඔයගලන්ට. දැන් අරයා ගත්තොත් ඩොට් එක පේන්නේ නැහැ යාගේ. එතකොට යාගේ යට වරලා ඇවිල්ලා අර උල් ගතිය නැහැ. මල වගේ තමයි තියෙන්නේ පැතිලි. එතකොට මෙයා ෆීමේල් එක්කෙනෙක්. යාව දාගමු අපි තව වාජනයකට. අන්න ඒ ආකාරයෙන් තමයි මේල් ෆීමේල් අපි වෙන් කරගන්නේ.